මල්ලිකා මොනවාට උයන්නේ? උයන්නේ කියලා කිසි දෙයක් නැහැ මේගේ හරි. මම පොඩි කවන් කඩේට එව මස් 500ක් අම්මෝ මස් වෙන ගමන් ගෑණි දන්නේ නැද්ද? තුරුතා තුරුතා කලන් සල්ලිගන් මදුක්කෝ බලමයික දෙන්න ඇති සල්ලි නෙමෙයි දකෝ මොකද්ද තාත්තේ මාසායතගේ මස් කෑල්ලක් කෑනලා මාර කුණුනේ අප්පා මාසායතර කලින් බල මස් කෑවා ඈ මල්ලිකා උඹට සල්ලි කොහෙන්ද දකෝ මල්ලිකා කුකුල් මස් කියන්නේ මල්ලිකා අපි සල්ලි දීලා ගන්න ලෙඩනේ දැන් මොනවද රාට කණ්ඩු උයන්නේද වෙන දෙතින බටුයි පරිප්පුයි. බටුයි බා පරිප්පු විතර ලිපෙදියා දැන් පරිප්පු කොච්චරද ලිපෙදියන්නේ හුඬු භාගයක්. අම්මෝ මේ ගෑනම ආව කණ්ඩම ආව ගෑනි මොකක්ද තමස කිව්වේ? නෑ වැඩක් වෙලිදියක් තියෙන වරෙන්ක පරිප්පු ලිපෙදිය නැටි කියාලේ මල්ලිකා දැන් මොනවද මේ උරේ තියෙන්නේ පරිප්පු නිති. හරි සල්ලි බං සල්ලි මෙහෙ කොල්ල ගත්තා අතේ යමම මල්ලිකා උඹට බැලුව බැලුමට වෙනවා මේ අතේ පරිප්පු වෙන්නේ මේ කොල්ල ගත්තා වැඩි හරි දාපන් කොල්ලා දාලා දිනේ කොල්ලා විනාශ කරන්න එපා අතේ කොල්ලා දාලා හොදට ඊළඟ මොනවාද තුන පාන මන අඩු මුකුළු වල දාලා කහකුඩු දාන්න එපා කහකුඩු ගන්න ඕක කොල්ලා එලා ලිපේ තියලා හරි ඊට මොනවද දාන්නේ තව දැන් මේකට පොල් කිරි දාන්නෙත් නැද්ද? පොල් කිරි දාන්න ඕනේ පුත්තක් දාලා ලිපේ තියම විනාශ කරන්න එපා යපන් ගවන්න මේ වයලා ඔකට දානකොට පරිපූර්ණ පිළිද වතුර දාන්න එපා. ලීටරේ රුපියලයි. නිකන් වතුර දාන්න. මල්ලිකා මේ නිකන් ආන්නේ. බඩ බඩගිනිද? කන්න ඕන නැද රැට? එහෙම මිනිස්සු උදේටත් කෑවේ දිය බා. දවල්ට කෑවෙත් නැහැ. දැන් රැටවත් කන්නේ නැද්ද? අම්මේ. කාලා ආරලා බලබලක තුගේ ඇඟවල සයිස් එක. තෝ මන් දන්න උඹලා දවසක මාව කාලා උඹලා මාව පාට වසන. දැන් මේක සල්ලි නෙවෙයිද?